ඔබේ දැක්කේ සාජ සෙන්ට්‍රල් ඒරියා එක. සාජ සෙන්ට්‍රල් කියපුවාම ඩුබායි වල ඉන්න හැමෝම දන්න තැනක්. මම ආවේ අර ටැක්සි එක ගමනක් ගැන මම සටහන් කරන්නේ. ඒ ටැක්සියේ ගමන ආවේ මොනකටද කියලා කියන කාරණාව මම ඔයාලට සටහන් කරන්න තමයි මේ සටහන දාන්නේ. මම සම්බන්ධ වෙලා වැඩ කරනවා කම්පැනි කීපයක් එක්ක ඩුබායි වල. පාකිස්තාන්, ඉන්දියන්, බංග්ලාදේශ්, නේපාල් කියන රටවල් වල මෙහි සමාගම් පටන් අරගෙන ඉන්න ව්‍යවසායකයෝ කීප දෙනෙක් එක්ක මම වැඩ කරනවා. විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ තියෙන රැකියා අවස්ථා සම්බන්ධයෙන් පසුගිය අවුරුදු 2ක කාල සීමාව තුළ මම යම් දේවල් ටිකක් කරලා තියෙනවා. මේ සටහනේ මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ. ඩුබායි වලට ඕනතරම් රැකියා අවස්ථා තියෙනවා. බොහෝ දෙනෙක් මේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් දැනුවත් වීමකින් තොරව රැකියා සඳහා සම්බන්ධ වෙනවා. යම් අය ඒ සඳහා සම්බන්ධ වෙලා ආයතන මට්ටමින් ඒ කටයුතු වලට සම්බන්ධ වෙනවා. මේ වෙනකොටත් මම ලංකාවේ ලියාපදිංචි රැකියා ආයතන කීපයකට රැකියා ඇනවුම් ලබා දීලා තියෙනවා. ඩුබායි එම්බසි එක හරහා ඩුබායි ශ්‍රී ලංකා එම්බසි එකේ අනුමැතියට යටත්ව රැකියා අවස්ථා ගණනාවක් ලබා දීලා තියෙනවා. විශේෂයෙන් මතක් කළ යුතු කාරණාවක් තියෙනවා. මේ වෙනකොට ඩුබායි වල පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය කියන රටවල් වලට සේවා සැපීම, ඒ කියන්නේ රැකියා සම්බන්ධයෙන් වීසා නිකුත් කිරීම අත්හිටවලා තියෙනවා. මම දන්නේ නැහැ කොච්චර කාලයකට ඒක බලපෑත් වෙයිද කියලා කියන කාරණාව. දැනට ලංකාව දිහාට හැම ආයතනයක්ම හැරිලා තියෙනවා. රැකියා අවස්ථා ඕපන් වෙලා තියෙනවා, විවෘත වෙලා තියෙනවා. ඉතින් මම ලංකාවේ විදේශ රටක රැකියාවකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට පණිවිඩයක් දෙන්න කැමතියි. සෑහෙන පිරිසක් මේ රැකියාව වලට සම්බන්ධ වෙලා සාර්ථකව රැකියා කරගෙන යනවා. මම සම්බන්ධ වෙලා ඉන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා මහ විශාල ප්‍රමාණයක් මේ රට තුළ තියෙනවා. විශේෂයෙන් විවිධ වෘත්තීන්, මේසන්, කාපෙන්ටර්, ඉලෙක්ට්‍රීෂියන්, ස්ටීල් ෆික්සර්, එතනින් ගියාම ෆිනිෂිං කාපෙන්ටර්, ජිප්සන් කාපෙන්ටර්, ඒ වගේම AC ටෙක්නීෂියන්, ඒ වගේ වෘත්තීය වශයෙන් පළපුරුද්දක් තියෙන ඕනම කෙනෙකුට මෙහි ඇවිල්ලා රැකියාව කරන්නට පුළුවන්. ඒ සම්බන්ධයෙන් ලංකාවෙත් ආයතන ගොඩාක් රැකියා ආයතන ඒජන්සිස් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මේ වෙනකොටත් මම ඩුබායි වල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතියට යටත්ව රැකියා ඇනවුම් කීපයක් ලංකාවේ ආයතන ලියාපදිංචි රැකියා ආයතන කීපයකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ හරහා සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් මෙහෙට ඇවිල්ලා සම්බන්ධ වෙලා රාජකාරී කටයුතු කරනවා. අද දවසේදීත් මම ඉන්දියන් කම්පැනි එකක් සම්බන්ධ ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න, රැකියා අවස්ථා තියෙන ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට තමයි අද ආවේ. ඒ සාකච්ඡාව මම සාර්ථකව ඉවර කළා. ඒ සම්බන්ධයෙන් ඉදිරි ලියකියවිලි වල වැඩ හෙට දවසේදී ඩුබායි වල තියෙන ඒගොල්ලන්ගේ ප්‍රධාන කාර්යාලයට සම්බන්ධ වෙලා ඒ මූලික ගිවිසුම්ගත කරුණු කාරණා සාකච්ඡා කරලා ඒ ගිවිසුම් වලට අත්සන් කරන කටයුතු ටික කරනවා. ඉතින් ඒ නිසා මේ බංග්ලාදේශය විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. ඩුබායි වල දැන් බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය කියන රටවල් වලට රැකියා වීසා සඳහා තිබිච්ච අවස්ථාව తాවකාලිකව නතර වෙලා තියෙනවා. ඒ කියන්නේ වීසා නිකුත් කිරීම తాවකාලිකව අත්හිටවලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම වැඩිදුර විස්තර කතා කරන්න යන්නේ නැහැ. දැනට තත්ත්වය ඒකයි. ඒ නිසා ගොඩක් කම්පනීස් ඩුබායි වල තියෙන ගොඩක් ඉදිකිරීම් ක්ෂේත්‍රය විතරක් නෙවෙයි ඊළඟට
පිරිසිදු කිරීමේ අංශ, එතනින් ගියාම හෝටල් ශාස්ත්‍රය, රෙස්ටොරන්ට්, එතනින් ගියාම සුපර් මාකට්, ඒ වගේ අවස්ථා ගණනාවක් රැකියා විවෘත වෙලා තියෙනවා ශ්‍රී ලංකා රැකියා වෙළඳ පොළට. ඉතින් මම දන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් කොයි ආකාරයෙන් උනන්දුවක් දක්වනවද කියලා කියන කාරණාව. කොහොම වුණත් මෙතනදී ඉතා විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් අද දවසේ මා සාකච්ඡා කරපු සමාගම සතුවත් තිබෙනවා. ඉතින් ඒ නිසා ඕනම කෙනෙකුට ඒ රැකියා සඳහා සම්බන්ධ වෙන්නට පුළුවන්. මෙතනදී මම විශේෂයෙන්ම මතක් කරන්නේ මේ රැකියා අවුරුදු 2ක රැකියා වීසාවකට යටත්ව තමයි මේ රැකියා ලබා දීම කටයුතු සිදු කරන්නේ. ඊළඟට විවිධ මිල ගණන් යටතේ රැකියා අවස්ථාවල සඳහා විවිධ ආයතන සහ විවිධ පුද්ගලයෝ ඩුබයි වලට ඊළඟට අබුදාබි ඩුබයි වගේ මේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ විවිධ ආයතන වලට පුද්ගලයන් සම්බන්ධ කරනවා. මෙතනදී මම විශේෂයෙන් මතක් කරනවා ඔබ කවුරු හරි කෙනෙක් ඇත්තටම රැකියාවකට එන්න බලාපොරොත්තු වෙනවා නම් ගොඩාක් දුරට විසිට් වීසා වලින් ඇවිල්ලා රැකියාව සොයා ගැනීමේ අදහසින් එන එක එච්චරම නුවණට හුරු නෑ කියලා කියන කාරණාව මතක් කරනවා. එහෙම ඇවිල්ලා හොයා ගන්නත් පුළුවන්. හැබැයි ඒකට සෑහෙන වෙහෙසක් දරන්නට අවශ්‍යයි. ඉතින් කොහොම වුණත් ඔබට අවස්ථාව තියෙනවා අවුරුදු 2ක රැකියා වීසාවකට යටත්ව මේ රටට ඇවිල්ලා ඔයාගේ ඔයගොල්ලන්ගේ රැකියා සීනය විදේශ රටක රැකියා සීනය කියලා කියන එක සැබෑවක් කරගන්නට. මෙතනදී මට විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තියෙනවා. ඉදිකිරීම් ශාස්ත්‍රය කියලා කියන්නේ ටිකක් කර්කශ රැකියා අවස්ථා උදා කරපු තැනක්. ලංකාවේ හුඟ දෙනෙක් මම හිතන්නේ ඔය අවුරුදු තරුණ පිරිස අවුරුදු 18 සිට අවුරුදු 25 දක්වා තරුණ පිරිස් බහුතරයක් කැමති වෙන්නේ සාමාන්‍යයෙන් පොඩි ජොබ් වලට. ඒ කියන්නේ ඔය පැකින් හෙල්පර්ස්ලා, ඊළඟට ක්ලීනර්ස්ලා, ඊළඟට රෙස්ටොරන්ට් හෙල්පර්ස්ලා, එතනින් ගියාම රෙස්ටොරන්ට් ක්ලීනර්, ඊළඟට කිචන් හෙල්පර්, ඒ වගේ ඊටාම සුළු පහළ මට්ටමේ රැකියාවන් වලට සම්බන්ධ වෙන්න තමයි ගොඩ දෙනෙක් කැමැත්ත දක්වන්නේ. හැබැයි ඒ වගේ ලැබෙන වැටුප ඊටාම සුළු වැටුපක්. සමහරවිට ඩිරම් 1000, 1200, 1300 වගේ මූලික වැටුපක් තමයි ඒගොල්ලන්ට ලැබෙන්නේ. හැබැයි වෘත්තීය වශයෙන් යම්කිසි පළපුරුද්දක් තියෙන කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ හැකියාවන් වලට සාපේක්ෂව යම් ඉහළ වැටුපක් ලබා ගන්නට පුළුවන් අවස්ථා සමග අවුරුදු 2ක වීසාවක්, අවුරුදු 2ක රැකියා වීසාවක් ලබාගෙන මේ රටට ඇවිල්ලා තමන්ගේ රැකියා සිහිනය සාර්ථක කරගන්න උත්සාහ දරනවා නම් ඒක තමයි නුවණට හුරු කාරණාව කියලා කියන එක මට මතක් කරන්නට ඕනේ.